Hi, welcome back to my channel. මම බලන හැමෝම මගේ channel එකට ආදරයෙන් මම පිළිගන්නවා. ඉතින් මේ දවස්වල ගොඩක් රස්න එන්නේ. සාමාන්‍ය රස්න දවස් වලටත් ඒ වගේම තමයි ගොඩාක් වහින දවස් වලටත් අපි ස්කින් එක ගොඩාක් dry වෙනවා. ඉතින් එහෙම dry වෙන වෙලාවට මම කොහොමද මගේ ස්කින් එක ප්‍රොඩක්ට් දෙකක් විතරක් පාවිච්චි කරලා හොඳට මොයිස්චර් එක ලොක් කරන තත්ත්වයට පත් කරගන්න කියලායි අද vlog එකේ මම share කරගන්නේ. ඉතින් මේ වගේ දවස්වලට මගේ අතපය වල dry ගතිය නැති කරගන්න මම පාවිච්චි කරන්නේ මේ වීඩියෝ එකේ පෙන්නනා වගේ මේ වගේ පෙට්‍රෝලියම් ජෙලි. ඉතින් පෙට්‍රෝලියම් ජෙලි අපිට ඕන බ්‍රෑන්ඩ් එකකින් මිලදී ගන්න පුළුවන්. මං ගාව තියෙන වැස්ලින් බ්‍රෑන්ඩ් එක තව එක බ්‍රෑන්ඩ් එකකුත් තියෙනවා. එතකොට මේ වගේ පෙට්‍රෝලියම් ජෙලි ඔයාලට සුපර් මාකට් එකෙන් ඒ වගේම ඕනම බියුටි ෂොප් එකකින් පර්චේස් කරන්න පුළුවන්. 18ට අඩුයි මං හිතන විදිහට ප්‍රයිස් එක හරියටම ප්‍රයිස් එක මම කියන්න දන්නේ නැහැ. මොකද මේක මට හම්බෙච්ච ටබ් එකක්. එතකොට මේ වැස්ලින් ජෙලි වලින් අපිට ගොඩාක් වැස්ලින් ජෙලි වල පෙට්‍රෝලියම් ජෙලි වලින් අපිට ගොඩාක් වාසි තියෙනවා. අපේ ඇස් පිහාට වවා ගන්න ඒ වගේම තමයි අපේ මොයිස්චර් එක ලොක් ගන්න ඒ වගේ ගොඩාක් අපිට ගොඩාක් වාසි තියෙන දෙයක් තමයි මේ පෙට්‍රෝලියම් ජෙලි කියන්නේ. ඉතින් මේ පෙන්නන දෙක මං ගාව තියෙනවා. ඉතින් මට මේ වැඩේට ඕන වෙන්නේ මේ පෙට්‍රෝලියම් ජෙලි දෙක. ඉතින් අපි බලමු කොහොමද මේකෙන් මම මගේ වැඩේ කරගන්නේ කියලා. ලොකු දෙයක් නෑ, හරි සරල දෙයක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මේ වැඩේට ඔයාලට ඕන බොඩි ලෝෂන් එකක් ඔයාලා පාවිච්චි කරන එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ දවස්වල මම පාවිච්චි කරන්නේ මේ Nivea brand එකේ natural glow කියන බොඩි ලෝෂන් එක. ඊට අමතරව Velvet brand එකේ pink bottle එකත් මම පාවිච්චි කරනවා. මේ පාර මට glow perfect එක හොයාගන්න බැරි වුණා. ඉතින් ඒ වෙනුවට තමයි මේ pink එක පාවිච්චි කරන්නේ. ප්‍රශ්නයක් නෑ, ඔයාලට ඕනම බොඩි ලෝෂන් එකක් මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් යන් කොහොමද කරන්න කියලා බලන්න. ඉතින් මේ විදිහට ඔයාලා පාවිච්චි කරන ඕලම් පෙට්‍රෝලියම් ජෙලි එකක් අරගෙන ඒකෙන් ඔයාලගේ ඇඟට ඔයාලා ඇප්ලයි කරන අත් වලට නම් ඒකට හරියන ප්‍රමාණයට, කකුල් වලට නම් ඒකට හරියන ප්‍රමාණයට අරගෙන ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා පාවිච්චි කරන ඕනම බොඩි ලෝෂන් එකක් මෙන්න මේ පෙට්‍රෝලියම් ජෙලි එකත් එක්ක හොඳට මික්ස් කරන එක. මේක ඩිරෙක්ට්ම ඇප්ලයි කරන්න එපා. මොකද පෙට්‍රෝලියම් ජෙලි ඩිරෙක්ට්ම ඇප්ලයි කරොත් අපිට ටිකක් ඔයිලි වෙන්න බලනවා අපි ස්කින් එක. ඒ වගේම තමයි පෙට්‍රෝලියම් ජෙලි කොයි වෙලාවෙවත් මූණටත් ඇප්ලයි කරන්න එපා. ඒ වගේම තමයි මේක ඔයා ඇප්ලයි කරගෙන ඉන්නවනම් ගොඩාක් හිරු එළියට ඉරවන්න වෙන්නත් එපා. මොකද හේතුව තමයි ගොඩාක් ස්කින් එක කළු වෙන්න බලනවා. ඉතින් අපිට සෑහෙන වෙලාවක් හොඳ ඇඟට දැනෙන මොයිස්චර් එකක් මේකෙන් ලොක් කරලා තියාගන්න පුළුවන්. ඒක ඉතින් ගොඩක් වටිනවා මේ වගේ රස්න දවස් වලට. සමහර දවස් තියෙනවානේ අපිට කොච්චර හොඳ බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරත් අර ඇඟට ගොඩක් වියලි ගතිය දැනෙනවා. හැම ගොඩක් වේලිලා කියලා දැනෙනවා. ඉතින් මං එහෙම දවස්වල පාවිච්චි කරන මෙන්න මේක. ඒ වගේම තමයි ඔයාලගේ අත් ගොඩාක් dry නම් ඔයාලට පුළුවන් මේ වගේ hand cream එකක් පාවිච්චි කරන්න. මේ hand cream එක මම කලින් vlog එකේදී මම share කරගෙන තියෙනවා. ඉතින් මේ hand cream එක මට මගේ යාළුවෙක් gift එකක් විදිහට දුන්න එකක්. price නම් ලොකු price එකක් නම් වෙන්නේ නැහැ. මං හිතන්නේ 200ක් 150ක් විතර වෙයි. මේක apply කරපුවාම ඇත්තටම අපිට හොඳට අර glow එකක් අපේ අත් වලට add වෙනවා. මාරම සුවඳයි මේක. මම ඒ සුවඳට තමයි ගොඩාක්ම ආස. ඒ වගේම අර සෑහෙන වෙලාවක් යනකම් හොඳ moisture එකකුත් අපේ අත් වල lock කරලා තියාගන්න පුළුවන්. ඉතින් ඔයා ගොඩාක් සබන් පාවිච්චි කරනවා නම් ඒ වගේ ගොඩක් වියලියක් නම් තියෙන. ඉතින් මේකත් ඔයාට බජට් ෆ්‍රෙන්ඩ්ලි ක්‍රීම් එකක්. මේකත් චුට්ටක් try කරලා බලන්න. ඔන්න ඉතින් මේට අමතරව කකුල් වල අත්වල තියෙන dry ගතිය විතරක් නැති කරගන්න නෙවෙයි. මේ පෙට්‍රෝලියම් ජෙලි ඔයාට පාවිච්චි කරන්න පුළුවන් විදි ගණනාවක් තියෙනවා. එකක් තමයි ඔයාට ගොඩාක් යටිපතුල් පැලිලා නම් තියෙන්නේ. දැකලා ඇතින ගොඩාක් කට්ටියක ගෑනු කට්ටියක තමයි වැඩිපුරම යටිපතුල් ගොඩාක් පැල්ලලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් රැයට මේ වගේ පෙට්‍රෝලියම් ජෙලි වලින් චුට්ටක් අරගෙන ඔයාගේ යටිපතුලට ඇප්ලයි කරන්න ඔයාට ටික දවසකින් ওই ගතිය නැති කරගන්න පුළුවන්. මමත් අද්දුටුව ප්‍රත්‍යක්ෂයි. මොකද අපේ ගෙදර ගොඩාක් කට්ටියට ඒ ප්‍රශ්නේ තිබුණා. එයාලටත් මේ වගේ වැස්ලින් එක ටබ්බයක් හරි එක්කෙනෙක්ට හරි තියෙනවා. එයාලත් ගොඩක් වෙලාවට ඒක පාවිච්චි කරන දෙයක්. ඒ වගේම තමයි මේක තොල් වල ඇප්ලයි කරනත් මාරම හොඳයි. ඉතින් ඒ වගේම තමයි සමහර වෙලාවට ඔයා දැක්කොත් ඔයාගේ නියපොතු ටිකක් වෙලිලා ගිහින් තියෙනවා කියලා ඔයාට පුළුවන් මෙන්න මේ වගේ පෙට්‍රෝලියම් ජෙලි චුට්ටක් අරගෙන ඔයාගේ නියපොතු වල චුට්ටක් ඇප්ලයි කරන්න. ඒකෙන් නියපොතු වලටත් හොඳ ලස්සන ෂයින් එකක් වගේම ඒකටත් හොඳ මොයිස්චර් එකක් ලැබෙනවා. ඉතින් පෙට්‍රෝලියම් ජෙලි කියන්නේ සාමාන්‍යයෙන් මං ගාව නිතරම තියෙන දෙයක්. ඒකට හේතුව තමයි මේකෙන් අපිට ගොඩාක් වාසි තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ වගේ පෙට්‍රෝලියම් ජෙලි එකක් පාවිච්චි කරන්න. ඉතින් මීට අමතරව dry ගතිය නැති කරගන්න ග්ලිසරින් පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ග්ලිසරින් වලින් මාව කළු වෙනවා. ඉතින් ඒ හින්දා තමයි ග්ලිසරින් අද වීඩියෝ එකට මම ඉන්ක්ලූඩ් කරේ නැත්තේ. ඉතින් නැත්තම් ග්ලිසරින් කියන්නේ ගොඩක් අයට ප්‍රතිඵල දීපු දෙයක්. ඒ වගේම තමයි මේක මූණට ඇප්ලයි කරන කොයි වෙලාවෙත් හිතන්න එපා. විශේෂයෙන්ම මේ ඔයිලි ස්කින් තියෙන ගර්ල්ස්ලා. ඉතින් අද මම අරගෙන ආපු වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා ඔයාලගේ කමෙන්ට් එකක් තියාගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.